ඔන්න ඉතින් CapCut use කරන කට්ටිය මේ විදි CapCut වලින් අයින් වෙගෙන ඉන්නේ. මොකද කිව්වොත් CapCut වලට pro version update එකක් ඇවිල්ලා තියෙන හින්දා. ඔන්න ඉතින් මම අද ඔයගලන්ට ගෙනල්ලා තියන්නේ free video edit කරන්න පුළුවන් super app එකක් ගැන. හරි ඉතින් මේ app එකේ නම තමයි Vita video editor. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් දැන් මතක් කරනවා ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එක like එක. එහෙනම් අපි යමු අද ගෙනා වීඩියෝ බලන්න. හරි ඉතින් ඔයගොල්ලෝගේ phone එකෙන් Google Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ උඩ search bar එකේ type කරන්න Vita video editing කියලා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙයාගේ logo එකක් එන මෙන්න මේ app එක ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. මේ app එක download කරලා තියෙන ඉන්න මම මේ විදිහට open තියනවා. මම මේ app එක open කරගන්නවා. හරි ඉතින් මම මේ app එකේ මුලින්ම කතා කරන්න යන්නේ මේ යට තියෙන template කියන එක ගැන. මම මේ විදිහට template වලට යනවා. හරි ඉතින් ඔයගලන්ට වෙනදී මේකේ template ගොඩක් දීලා තියෙනවා. මේ හැම template එකක්ම ඔයගලන්ට free use කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම මෙතන මේ free store කියන එකටත් යනවා. හරි ඉතින් ඔයගලන්ට වෙනදී මේකේ stickers හැමදේම මේ app එකේ තියෙන හැමදේම වගේ free ඔයගලන්ට use කරන්න පුළුවන්. හරි ඉතින් මම මේ දෙනවා මේ project කියන එකට. හරි මෙතනින් යනවා මේ උඩ පේනාදී setting button එකක් තියෙනවා. මම ඒක උඩ පාරක් touch කරගන්නවා. හරි ඔයගලන්ට පේනවාද මෙතන Vita watermark කියන එක off on කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හරි මම මේක off කරලා මෙතනින් back කරනවා. හරි ඉතින් අපි දැන් බලමු project එක create කරන්න කොහොමද කියලා. ඔයගලන්ට මේ new project කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්නේ gallery එකට. ඔයාලා තියෙන්නේ ඔයගොල්ලෝ add කරන video එක මෙතනින් select කරලා මේ arrow එක උඩ පාරක් touch කරගන්න. හරි ඊට පස්සේ ඔයගලන්ට එන්නේ මෙන්න මේ වගේ තැනකට. හරි ඉතින් ඔයගලන්ට පේනවා මෙතන යටින් editing tool ගොඩක් තියෙනවා. මම මේ editing tool වලින් පළවෙනි කතා කරන්නේ මේ edit කියන එක ගැන. හරි ඉතින් ඒක උඩ පාරක් touch කරපුවම ඔයගලන්ට පේනවා මෙතන යටින් ගොඩක් tool තියෙනවා. හරි ඉතින් මම මේ timeline එක මෙන්න මේ හරියට විතර ගෙනල්ලා මෙතනින් split කරගෙන මෙන්න මේ කැල් delete කරගන්නවා. හරි ඉතින් මම ඊළඟට මේකට animation එකක් දාන්න මෙන්න මේ animation වලට යනවා. හරි ඊට පස්සේ මම මේ fade in කියන එකට යනවා. ඊට පස්සේ මම මේ පළවෙනි දෙන එක උඩ පාරක් touch කරලා ඒක download කරගන්නවා. ඊට පස්සේ මේ හර ලකුණු දෙනවා. හරි ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ මේ sound කියන option එක ගැන. හරි ඉතින් ඔයගලන්ට පේනවා එතන tools තුනක් තියෙනවා. මම මේ විදිහට පළවෙනි tool එකේ තියෙන music වලට යනවා. හරි ඉතින් ඔයගලන්ට පේනවා මෙතන music ගොඩක් තියෙනවා. මෙතන තියෙන හැම music එකම copyright නැති music. හැබැයි මේකේ කොයි වෙලේ license එක නැති වෙයිද දන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ හැම වෙලේම audio library use කරන්න. මම මේකේ තියෙන music ගන්න නැති හින්දා මම මේ විදිහට phone එකේ තියෙන music ගන්නවා. ඒකින්ද මම මෙතනින් device වලට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන් phone එකේ තියෙන හැම music එකම පෙන්නනවා. හරි ඉතින් ඔයගොල්ලන් දාන music එක උඩේ පාරට touch කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් පෙන්නනවා මෙතන plus icon එකක් තියෙනවා. ඔයගොල්ලන් තියෙන ඒක උඩේ පාරට touch කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ music එක මෙතන add වෙනවා. හරි ඉතින් මම මෙතන මේ volume වලට ගිහිල්ලා මෙන්න මේක මේ ගානට ඉතින් තියලා හර ලකුණු දෙනවා. ඊට පස්සේ මම මේ fade කියන එකට ගිහිල්ලා මේ fade in කියන එක මෙන්න මේ ගානට ඉතින් තියලා හර ලකුණු දෙනවා. හරි ඉතින් මම ඊට පස්සේ මෙතනින් back වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට effect වලට යනවා. හරි ඉතින් ඔයගොල්ලන්ට වෙනදී මේකෙත් ගොඩාක් effect දීලා තියෙනවා. මම ඉතින් මේකට effect add කරගන්න නැති හින්දා මෙතන මේ කතරගම මෙතනින් අයින් වෙනවා. හරි ඊට පස්සේ මම ඉතින් record වලට යනවා. හරි ඊට පස්සේ ඔයාගේ කටහඬින් මොකක් හරි දෙන්න ඕන නම් මේ record on කරලා ඔයාට කියන දේ කියන්න තියෙන්නේ. හරි මම මේකට recording add කරගන්න නැති හින්දා මේ කතරගම back වෙනවා. හරි ඉතින් මම ඊළඟට කතා කරන්න යන්නේ මේ text කියන එක ගැන. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ stickers text කියලා එකක් තියෙනවා. මම මේ text වලට ගිහිල්ලා මෙන්න මේක type කරන්න මගේ නම. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඊට පස්සේ මෙතන යට තියෙනවා ගොඩක් font වර්ග. මේ හැම එකම ඔයගොල්ලන්ට free use කරන්න පුළුවන්. හරි මම මෙන්න මේ font එක add කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙන්න මෙතනින් ඇදලා මේක පොඩ්ඩක් කුඩා කරගෙන මෙන්න මේ යට හරින් තියා ගන්නවා. හරි ඊට පස්සේ මම යනවා මේකේ animation වලට. මම මේකේ මෙන්න මේ animation එක පටන් ගද්දි දා ගන්නවා. ඊට පස්සේ frame out එකේ මම මේකේ type in 1 කියන එක දා ගන්නවා. ඊට පස්සේ මම මේ හර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම මෙතනින් මේ විදිහට back වෙනවා.
ඉතින් මම ඊළඟට කතා කරන්නේ මේ ස්ටිකර්ස් කියන එක ගැන. මම මේ ස්ටිකර්ස් වලට ගිහිල්ලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා එතනත් ගොඩක් ස්ටිකර් හැම එකම මේකේ ෆ්‍රී යූස් කරන්න ඔයගොල්ලන්ට දීලා තියෙනවා. subscribe button හැම එකම. හරිද මම මේක ස්ටිකර් සෙට් කරගන්න තියෙනවා. මෙතනින් බෑක් කළා. මම ඊළඟට කතා කරන්නේ මේ පිප් කියන එක ගැන. හරි ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට ගැලරියෙන් කැමති එකක් දාගන්න පුළුවන් නිකන් ස්ටිකර් එකක් වගේ. හරි ඉතින් මම ඊළඟට දාගන්න මේ ඉෆෙක්ට් කියන එක ගැන. මම මේ ඉතින් ඉෆෙක්ට් කියන එකට යනවා. හරි ඉතින් ඔයගොල්ලන්ට මේකේ ඇත්තටම ඉෆෙක්ට් දීලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මම මේ ඉන්නේ හොට් කියන එකේ. මම මෙන්න මේ ඉෆෙක්ට් එක උඩ බලලා ටච් කරලා මෙන්න මේක දාගන්නවා. ඊට පස්සේ මම මෙතනින් කර ලකුණු දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මම ඉතින් එඩිට් කියන එකට ගිහලා මෙන්න මේ හරියෙන් විතර කට්ටයක් දාගන්න. ඊට පස්සේ ඒකට ඒවා ටච් කරවම ගන්න පේනවා මෙතන ට්‍රාන්සිෂන් ගොඩක් තියෙනවා. මම මෙතන ස්පෙෂල් ඉෆෙක්ට් වලට ගිහලා මම මේ පළවෙනි එක ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතනින් කර ලකුණු දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහේ ට්‍රාන්සිෂන් එක ඇඩ් වෙලා තියෙනවා. හරිද මම ඊළඟට කරන්නේ මේ ස්ටයිල් කියන එක ගැන. ඔයගොල්ලන්ට වෙනවා මෙතනත් ගොඩක් ස්ටයිල් තියෙනවා. මම ඉතින් ඒවා මේකට දාගෙන ඉඳලා මෙතනින් කතර ලකුණු බලලා බෑක් වෙනවා. හරි ඉතින් මම ඊළඟට කරන්නේ මේ ෆිල්ටර්ස් කියන එක ගැන. මම ඒක උඩ පාරක් ටච් කරගන්නවා. හරිද ඔයගොල්ලන්ට වෙනවා මේකේ ගොඩක් ෆිල්ටර්ස් ඔයගොල්ලන්ට හැම ෆිල්ටර් එකක්ම මේකේ ෆ්‍රී දීලා තියෙනවා. මම ඉතින් මෙන්න ෆිල්ටර්ස් ටිකක් ඇඩ් කරලා බලන්න. මම මෙන්න මේක ලස්සනයි වගේ ඒකින්ද මේ හර ලකුණු දීලා මෙතනින් අයින් වෙනවා. හරි ඉතින් මම මේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් මෙන්න මේ ට්‍රාන්සිෂන් එකටත් හරියන විදිහට මේක ඇඩ් කරගන්නවා. මම මේ ටෙක්ස්ට් එකට ගිහිල්ලා මෙන්න මේක පොඩ්ඩක් අඩු කරගන්නවා. මෙන්න මේ ගානට ඉතර. හරි ඉතින් ඒකත් හරි. හරි ඉතින් අපි දැන් බලමු මේක ඔයයි ගැලරියටම එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔයාලට මේකේ 1080p full HD වලින් දාලා මේ FPS 60ෙන්ම දාගන්න පුළුවන්. මම මේ ඊට පස්සේ ඉල එක්ස්පෝර්ට් කියන බටන් එක දෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතනින් එක්ස්පෝර්ට් වීඩියෝ කියලා වැටලා තියෙනවා. හරි ඉතින් ඒක එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. හරි මම මෙතනින් done කියන බටන් එක දෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එකකින් වීඩියෝ එක එඩිට් කරලා ඔය ගැලරියටම ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. හරි ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මම අදට ගිහිල්ලා නම් ඔයගලන්ට සුබ දවසක්.